හරි. අපි බලමු Apple Store හෝ Play Store ගිහිල්ලා Gemini app එක download කරගෙන AI technology එක AI technology සහිත Gemini app එක පාවිච්චි කරලා අපි වැඩ ලේසි කරගන්නේ කොහොමද කියලා බලමු. මම මුලින්ම Apple දුරකථනයක් නිසා Apple Store එකට මේ විදිහට යනවා. ගිහිල්ලා ඉවරලා මෙතන search කරනවා Gemini කියලා. අපි Play Store එකේ නම් Play Store එකෙත් Gemini AI කියලා search කරා නම් අපිට මෙන්න මේ icon එක සහිතව Gemini app එක බලා ගන්න පුළුවන්. ඒතර මේ Gemini app එක මම download කරගන්නවා. හරි. එතකොට මේ විදිහට download වෙච්ච Google Gemini app එක මම open කරගන්නවා. හරි. මම මෙතන මගේ email එකෙන් මේක continue as email එක පාවිච්චි කරලා අපි දැන්ට log වෙලා ඉන්න email එක කරා අපිට sign in වෙන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට අපේ Gemini app එක open වෙනවා අපිට අපේ වැඩ ටික කරගන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් අපිට යම්කිසි දෙයක් මේ Gemini ගෙන් අහගන්න. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යම්කිසි දැන් රචනයක් වගේ දෙයක්, සින්දුවක් වගේ දෙයක් ලියලා දෙන්න කියන්න පුළුවන්. ඒ වගේ දේවල් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ ධන ලකුණ ප්ලස් මේ මාක් එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ දුරකථනයේ තියෙන ෆොටෝ එකක් එහෙම නැත්නම් කැමරා එකකින් කැමරා ඒ කියන්නේ කැප්චර් කරලා ෆොටෝ එකක් ලබා දීලා ඉවරලා ඒ පින්තූරය සම්බන්ධයෙන් යම්කිසි මොකක් හරි වෙනසක් කරනවා නම් සහ ඒ පින්තූරය දීලා ඉවරලා අපිට මොකක් හරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ මයික් එක ඔන් කරලා ඉවරලා අපිට ඒ කියන්නේ වොයිස් එක ලබා දීලා යම්කිසි දෙයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මෙතනදී මේ Gemini app එකත් එක්ක වැඩ කරද්දී අර අපි දැන් AI technology එක කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් මිනිසාගේ මොළය සහිතව ක්‍රියා කරනවා වගේම මේ කෘත්‍රිමව නිර්මාණය කරගත්ත පරිගණකයේ සහිත මේ බුද්ධියට වෙනුත් අපිට යම් කිසි දෙයක් කියලා ඒ කාර්ය ඉටු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි මේක භාවිතයේදී යාළුවෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා වගේ අහන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපිට එහෙම නැත්නම් කියන්නේ අපි සහෝදරයෙක්ගෙන් අහනවා වගේ හරි යාළුවෙක්ගෙන් අහනවා වගේ අපිට ඒ විදිහට අහන්න පුළුවන්. දැන් මම මෙතෙන්දි කියනවා මචං මට අම්මා ගැන සින්දුවක් ලියලා දෙන්න හරි මේ විදිහට අපිට එතකොට මෙයා සින්දුව හදලාම දෙනවා. අපිට ඒ කියන්නේ ඔඩියෝ ට්‍රැක් එකක් පවා හදාගත්ත හැකි මේ AI තාක්ෂණය පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපිට රචනයක් වගේ දෙයක් ලියනවා නම් මෙන්න මේ විදිහට මම වචන 1000ක රචනයක් ලියලා දෙන්න කිව්වා ජලය සම්බන්ධයෙන්. එතකොට මේ රචනය මේ විදිහට අපිට ඒ අකුරු ගලපලා මෙයා ලියලා දෙනවා. අපි අර ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ මොන විදිහට අපි මේක දැන් යාළුවෙක්ගෙන් කරගන්නවා වගේ එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගෙන් කරගන්නවා විදිහට මේ ආකාරයට ඊටත් වැඩිය හොඳට කෘත්‍රිම බුද්ධියෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් තව මේ දකුණු පැත්තෙම කෙළවරේ තියෙන අයිකන් එක ක්ලික් කරලා අපිට යම් කිසි දෙයක් කියන්නේ ඒ ලයිව් අහගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට ලයිව් මේකත් එක්ක කතා කිරීමේ හැකියාව තියෙනවා. හලෝ Gemini අද කාලගුණ තත්ත්වය මට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා. අද බස්නාහිර ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සැලකුවොත් දැනට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ වෙනවා. ඒත් දැනෙන උෂ්ණත්වය අංශක 36ක් දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම අද දවස තුල වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි අතර වැසි පැටීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. හරි. ඒතර අපිට පුළුවන් ඔන්න ඔය විදිහට Gemini app එකෙන් live වුණත් අපිට යම් කිසි දෙයක් අපිට දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි. මේ වගේ තවත් ඔයාලට වැදගත් වීඩියෝ නරඹන්නම් අපිව subscribe කරලා තියාගන්න.